ඉතින් සමහර ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි විභාගෙට මෙන්න මේ වගේ දෙකක් දීලා සූත්‍රය ලියන්න කිව්වොත් එහෙම මේ මිනිස්සුන්ට සූත්‍රය ලියා ගන්න තේරෙන්නේ නැහැ. ඉතින් පුතේ මේක සරල සූත්‍රයක් ඉන්නේ. මේක මහා අමාරුවක් නෑ. මේක ගන්න විදිය මම ටක් ගාලා ඔයාලට කියලා දෙන්නම්. මුලින් මතක තියාගන්න අපි පේපරේ ගන්න කලින් ආවර්තිතා බගුව පුතේ ඉගෙනගෙන ඉන්න ඕනේ. ආවර්තිතා බගුව නැත්නම් අපිට මේ වැඩේ කරගන්න බෑ. ඉතින් මේකට ලේසි ක්‍රමයක් තියෙනවා, කෙටි ක්‍රමයක් තියෙනවා. මම අපේ YouTube channel එකේ අපි පන්ති වල කියලා දීලා ඇති. දැන් මේ දෙන්න එකතු වෙලා හැදෙන මැග්නීසියමුයි ඔක්සිජනුයි එකතු වෙලා හැදෙන දේ අනිවාර්යෙන් මැග්නීසියමුයි ඔක්සිජනුයි වෙන්න ඕනේ පුතා. නැත්නම් ඉතින් වෙන එකක් එන්න විදියක් නෑනේ ඕක අසට. මැග්නීසියමුයි ඔක්සිජනුයි එකතු වෙලා හැදෙන්නේ මේ MgO කියලා එකක්ම තමයි. එතනින් එහාට වෙන අලුත් දෙයක් හැදෙන්නේ නෑ. දැන් අපි කොහොමද මේක හරියටම සූත්‍රය ලියන්නේ? ඕක තමයි ප්‍රශ්නේ. ඕක ගන්න මෙන්න මෙහෙමයි. මේකට ඕනේ මැග්නීසියම් වලයි ඔක්සිජන් වලයි සංයුජතාවය. මොකක් කියන්නේ? සංයුජතාවය. සංයුජතාවය කියලා කියන්නේ මෙයා මැග්නීසියම් එහෙම නැත්නම් ඔක්සිජන් තව කී දෙනෙක් එක සෙට් වෙන්න පුළුවන්ද? මැග්නීසියම් උදාහරණයක් මැග්නීසියම් වල සංයුජතාවය 2යි නම් අපි එකකින් කියවෙන්නේ මැග්නීසියම්ට තව දෙන්නෙක් එක්ක සම්බන්ධකම් තියාගන්න පුළුවන්. වෙන එහෙම මතක් කරගන්න එපා හොඳේ. මැග්නීසියම්ට තව දෙන්නෙක් එක්ක සම්බන්ධකම් තියාගන්න පුළුවන්. ඉතින් සර් කොහොමද දැන් ඔකේ සංයුජතාවය අපි ගන්නෙ? මහා අමාරුවක් නෑ බං. මේ වගේ ආවර්ත දරුවෝ දාගත්තා. හයිඩ්‍රජන් 1 2 3 4 3 2 1 බිඳුව ඔච්චරයි 1 2 3 4 3 2 1 බිඳුව ඔය ටික දාගත්තා නම් වැඩේ ගොඩ දැන් බලමු මේ කොහොමද ලියන්නේ කියලා මේ දාගෙන තියෙන සංයුජතාවයන් ටික මැග්නීසියම්ගේ සංයුජතාවය පුතේ 2යි ඒක උඩින් ලියා ගන්න ඔක්සිජන්ගේ සංයුජතාවය 2යි ඒකත් උඩින් ලියා ගන්න එහෙනම් මේක අපි ලියත හැකි මැග්නීසියම් මේ දෙක මෙතෙන්ට ගන්න ඒ කියන්නේ මෙයාව මෙන්න මෙතනට ගන්න. හරිද? මේ දෙක ඔක්සිජන් ළඟට ගන්න. අන්න හරි. අන්න ලිව්වා. හරිද? දැන් ඔක හදස හරි. හැබැයි පුතේ මෙතන මේ දෙකට මේ දෙක කැපෙනවා. කැපුණාට පස්සේ ඉතුරු වෙන්නේ Mg1යි O1යි. දැන් හදස දැනුත් හරි. හැබැයි අපි පුතේ විද්‍යාවේදී මේ එක ලියන්නේ නැහැ. ඉතින් ඔය ටික ලිව්වනම් හොඳට තමයි මෙන්න මේක. බලයින් ඉස්සර උදාහරණයක් කරලා පෙන්නන්නද? අපි ගමුකෝ නයිට්‍රජන් සහ ඔක්සිජන් මහා අමාරුවක් නෑ හැදෙන්නේ මොකක්ද අනිවාර්යයෙන් නයිට්‍රජන් ඉන්න ඕනේ ඔක්සිජන් ඉන්න ඕනේ නයිට්‍රජන් සංයුජතාවය කීයද පුතේ 3යි නයිට්‍රජන සංයුජතාවය 3යි ඔක්සිජන සංයුජතාවය 2යි මේ දෙක මේ පැත්තට ගන්න මේ තුන මේ පැත්තට ගන්න එහෙනම් නයිට්‍රජන් 2යි ඔක්සිජන් 3යි ඉතින් සර් කලින් වගේ ඔක කැපුවේ නෑනේ එහෙම කපන්නේ නෑ පුතා මොකද 3යි 2යි බෙදෙන සංඛ්‍යා නෙමෙයි 3 දෙකෙන් බෙදෙන්නෙත් නෑ 2 3ෙන් බෙදෙන්නෙත් නෑ ඒකින්ද අපි ඒක එහෙමම තිබ්බා. ඉතින් ඔය වගේ සාහර ටිකක් තමයි විභාගෙට එන්නේ. ඉතින් ඕව බෑ කියන්නේ බෑ ඉතින් වැඩක් නෑ හොඳේ. ලැජ්ජයි ඈ.